රෙද්ද කර ඩයි එකක් දාන්න බතික් කරන්න අවශ්‍ය නැහැනේ. මේ බතික් ටිකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉටි කියන දේ. මේකට අපි කියන පැරපින් ඉටි කියන දෙයක් පාවිච්චි කරන්නේ. ඔය ඉටි පන්නම් හදන ඉටි පොඩ්ඩක් ගන්නකම් එක. ඔය පැරපින් ඉටි කියන ඉටි එක පාවිච්චි කරලා උපකරණයකින් නිර්මාණයක් ඩිසයින් එකක් ඔය ඉටි වලින් මවලා මාර කියන මැජික් එකක් නෙමෙයි. උපකරණ මාර්ගයෙන් ලස්සන ඩිසයින් එකක් හදලා ඒකට ඩයි එකක් දාන එක තමයි අපි බතික් එකක් කියලා කියන්නේ. ඒතරම් මේක අතින් කරන නිර්මාණයක්. බතික් වලට වටිනාකමක් අපිට කියන්න බෑ. මොකද බතික් කියන්නේ තමන්ගේ තියෙන දක්ෂතාවය සහ තමන් හදාගන්න බ්‍රෑන්ඩ් එකත් එක්ක තමයි වටිනාකම තීරණය වෙන්නේ. වෙළඳ පොලේ print කරපැන්නම රුපියල් 1000ට තියෙද්දි ඒක බතික් එකක් අපිට 2000ට 3000ට 5000ට 10000ට තමන්ගේ හදාගන්න බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක තමයි තීරණය වෙන්නේ. මොකද කාටවත් කියන්න බෑ මේකට මෙච්චරයි දෙන්න ඕනේ කියලා. මොකද ඔයාලගේ මහන්සිය තමයි අපි මේ අන්තිමේදී නිර්මාණයක් විදිහට එළියට දෙන්නේ. ලේසි නෑ. ඉතින් දාන්න ඕන, ඩයි කරන්න ඕන, තම්බන්න ඕන. ඒක නිසා ලේසි නෑ බතික්. අමාරුයි. නමුත් වැඩ කරගෙන යද්දී ඒක ඕගොල්ලන්ට ලස්සනට සතුටෙන් මේක කරගන්න පුළුවන්.